ගීතා කුමාරසිංහගේ සැමියා නිදිහානේදීම අවසන් ගමන් යයි. මෙන්න ඒ සංවේදී සිදුවීම. ගීතා කුමාරසිංහ මහත්මියගේ හිටපු සැමියා වූ ස්විට්සර්ලන්ත ජාතික ක්‍රිස් ෆුරර් ෆර්ඩිනැන්ඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ක්‍රිස් ෆුරර් මහතා සමග පැවති විවාහය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබූ අතර පසුව එය ඇයගේ දේශපාලන ජීවිතයටත් බලපෑමක් ඇති කළ සිදුවීමක් බවට පත්වුණා. 2015 දී පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇති වූ නීතිමය ගැටලුව හේතුවෙන් 2017 දී ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි වුණා. පසුව ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැර දැමූ බවත් වාර්තා වුණා. ක්‍රිස් ෆුරර් මහතා මිය යන විට 81 වැනි වියේ පසු වූ අතර බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ඔහු පසුගිය 20 වැනිදා උදෑසන සුපුරුදු පරිදි අවදි නොවීමත් සමග ඥාතීන් ඒ පිළිබඳව සොයා බලා තිබුණා. පසුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණවලදී ඔහු නිදියහනේදීම නිසල වී සිටි බව තහවුරු වී තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර ඔහුගේ අවසන් කැමැත්ත අනුව අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදී සිදු කිරීමට නියමිතයි.